ඉතින් ආයුබෝවන් හැමෝටම අපි අද සාකච්ඡා කරන්න හදන්නේ සමගාමී සමීකරණ කියන කොටසට අදාළව ගණන් ටිකක්. මේකෙදී ඔයාලට ගොඩක් පොඩි ගණන් සාකච්ඡා කරනවා. එතකොට මුකුත්ම තේරෙන්නේ නැති ළමයින්ට මේකෙන් ගණන් ටික අල්ල ගන්න පුළුවන්. ආරම්භයක් වශයෙන් මේ ගණන් හදන එක හොඳයි. ඉතින් ඒ නිසා කල්පනාවෙන් බලන්න. අපි පළවෙනි ගාන විදිහට මේ වගේ ගණනක් ගන්නවා. අංක 1 ගාන විදිහට. ඔයගොල්ලෝ මේ සටහනක් දාගෙන හදාගන්න. 2x ධන y සමානයි 13යි. ඔක අංක 1. දෙවෙනි එකනා විදිහට x ඍණ y සමානයි 2යි කියලා ගන්න. ඔය තියෙන්නේ අපේ පළවෙනි ගාන. 2x ධන y සමානයි 13යි. x ඍණ y සමානයි 2යි. මෙන්න ගාන. හදන්නේ කොහොමද මේ වගේ එකක්? මේ වගේ ගානක් හදන්නේ පුතේ x ඉස්සරහා ඉන්න කෙනා හරි y ඉස්සරහා ඉන්න කෙනා හරි අපි උඩ කියනවා සංගුණකය කියලා. අපි පාඩම් උගන්වනකොට නම් ඔබ වෙන වෙනම ලියනවා. දැන් කල්පනාවෙන් අහන් ඉන්න. x ඉස්සරහා ඉන්න කෙනා හරි y ඉස්සරහා ඉන්න කෙනා හරි සමාන වෙන්න ඕනේ. දැන් මේක නම් ලේසිම ගානක් නිසා ගොඩක් පැහැදිලි. x ඉස්සරහා 2 ඉන්නේ x ඉස්සරහා 1 ඉන්නේ 2 1යි සමාන නැහැ. y ඉස්සරහා ඉන්න කෙනා මේක 1යි මේක 1යි. අන්න ඒ දෙන්න සමානයි. මේකේ y ඉස්සරහා 1 ඉන්නේ මේකේ y ඉස්සරහා 1 ඉන්නේ ඉස්සරහා ඉන්න අය සමානයි. එහෙම ඉස්සරහා ඉන්න අය සමාන වුණාට පස්සේ අපි බලනවා මෙයාලගේ ලකුණු කොහොමද කියලා. දැන් මෙයාගේ තියෙන ධන මෙයාගේ ලකුණු ඍණනේ. ධනයි ඍණයි කියන්නේ විරුද්ධයි. විරුද්ධ જાතිය දෙන්නේ. එකතු කරපු ගමන්ම කැපෙනවා. අපි මතක තියාගමු මේ chart එක විරුද්ධ නම් මොනා කරනවාද? එකතු කරනවා. දෙන්න විරුද්ධයි නම් අපි එකතු කරනවා. දෙන්න විරුද්ධව නම් ඉන්නේ අපි එකතු කරනවා. දෙන්න මේ සමාන නම් මොකද කරන්නේ? අපි පොතේ එකකින් එකක් අඩු කරනවා. සමානයි නම් අඩු කරනවා, විරුද්ධයි නම් එකතු කරනවා. දෙන්න වෙන වෙනම කියන්නේ දෙන්නගේ ලකුණු එක වගේ නෙවෙයි නම් විරුද්ධ නම් එකතු කළා. ධනයි ධනයි හරි ඍණයි ඍණයි හරි නම් එකම જાතිය නම් එකකින් එකක් අඩු කරනවා. මුල් කතන්දරවලදී වා මේක කල්පනාවෙන් බලන්න. දැන් බලන්න 2x ධන y සමානයි 13යි x ඍණ y සමානයි 2යි. මෙයාගේ තියෙන ධන මෙයාගේ තියෙන ඍණ. හරි. ධනයි ඍණයි තියෙන්නේ. ඒ කියන්නේ ලකුණු විරුද්ධයි. විරුද්ධයි නම් අපි කරන්නේ සමීකරණ දෙක එකතු කරනවා. හොඳ මීටරේ බලන්න. අපි එකට එකතු කරනවා දරුවෝ 2. එකට 2 එකතු කරනවා. පළවෙනි එකාට දෙවෙනි එකා එකතු කරනවා. කවුද ඉන්නේ? මෙයාගේ ඉන්නවා 2x ධන y අපි එකතු කරනවා අනිකා x ඍණ y සමානයි 13 ධන 2 සමානයි 13 ධන 2. අරයට මෙයා එකතු. ඔන්න එකතු කළාම ධන y ට ඍණ y කැපිලා යනවා. හේතුව මෙයා ධන මෙයා ඍණ. දැන් මේ x ඉස්සරහා තිබ්බ එක හින්දා 1 2 එකතු කළාම අපිට එනවා 3x කියලා 12 මේ 13යි 2යි කියන්නේ 15. 13යි 2යි කියලා කියන්නේ 15. දැන් x ඉස්සරහා 3නේ තියෙන්නේ. අන්න දෙපැත්තම අපි 3ෙන් බෙදනවා. අන්න අපිට එනවා x ට උත්තරේ 15ට 3 ඒවා කීයද? 5යි. x සමානයි කීයයි කියලා එනවා? 5යි කියලා. x කියන්නේ 5යි. 15 3ට බෙදුවාම 5යි. ඊළඟ කොටස තමයි දැන් අපිට මේකේ x ට උත්තරය ආවහම 5යි කියලා අපි ඕක මොකක් හරි සමීකරණයකට ආදේශ කරලා අනික හොයා ගන්නවා. දැන් x කියන්නේ 5යි නම් ඔයාලට මේ සමීකරණයක් පුළුවන් මේ සමීකරණයක් පුළුවන් දෙකටම ආදේශ ගන්න පුළුවන්. අපි ගන්නවා මෙන්න මෙහෙම x සමානයි 5 කාට ආදේශයෙන්ද? එකට ආදේශයෙන්. එකට ආදේශයෙන් x සමානයි 5 එකට ආදේශයෙන් අපි x කියන එක්කෙනාගේ අගය එකට ආදේශ කරලා ගන්නවා. කවුද ඉන්නේ? පුතේ 2x ධන y සමානයි 13. ඕකේ දෙවාරයක් x කියලා කියන්නේ දැන් කීයද? 5යි. x කියන්නේ 5යි. ධන y සමානයි 13. දැන් දෙවරක් 5 වැඩි කරා.
දෙවාරයක් 5 කියන්නේ 10යි. ධන y සමානයි 13. දැන් මේ ධන 10 මේ පැත්තට දාන්න. මේ ධන 10 මේ පැත්තට ගියේ. ධන 10 මේ පැත්තට ඍණ 10ක් වෙනවා. y ට එනවා 13 අඩු කිරීම 10 කීයයි කියලාද 3යි කියලා. අනදරු y ට උත්තරේ එනවා කීයයි කියලාද 13න් 10ක් අඩු කළාම 3යි කියලා. 13න් 10ක් අඩු කළාම 3යි කියලා. හරි. දැන් වැඩි ලස්සනට සටහන දාගන්න. ඔක දාගත්තාට පස්සේ ඒක ඉවර වෙන කට්ටියට ඊළඟ ගාන මම පැත්තෙන් දානවා. මෙන්න ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2. ඒකේ තියෙන්නේ 3x ධන 2y සමානයි 14යි ඔක අංක 1. දෙවෙනි එක විදිහට 2x ඍණ 2y සමානයි 6යි ඕක අංක 2. ඉතින් මේ තියෙන අර ගාන ඉවර වෙච්ච අයට අලුත් ප්‍රශ්නේ ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2. හරි. ඔය දෙන ප්‍රශ්නාංක 2. මේ ගාන හදාගෙන ලස්සනට හරි ගස ගන්න. ඒකත් එක්ක මේ දෙන්නේ දෙවෙනි ප්‍රශ්න. ප්‍රශ්නාංක 2. දෙවෙනි ප්‍රශ්න. අඩුපාඩු බලාගන්න. පළවෙනි එක හරියටයි කියලා හිතනවා. ඔයාලට ගාණෙන් ගාලා තේරුණා නම් මම පල්ලෙහෙන් අපිට කමෙන්ට් එකක් දාන්න මේ ප්‍රශ්න තේරුණා මේවා තේරුනේ නැහැ කියලා. කොහොමද වැඩි කියලා පොඩි කමෙන්ට් එකක් දාන්න. ඊළඟට අපේ මේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහෙන් නම්බර් මොනවා හරි දාලා තියයි මැසේජ් එකක් දාන්න උඩ කියලා දෙන්න පුළුවන්. හරි මම හිතනවා මේ ගානව දැන් ඔයාගේ ඉවරයි කියලා. අපි යමු අර ගානට. හරි. ඔන්න අපි යනවා ඊළඟ ගාන. ප්‍රශ්නයක් මොකක්ද තිබ්බොත් අපිට පුළුවන් වීඩියෝ නතර කරලා බලන්න. මෙන්න මේ ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්නාංක 2. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. මෙන්න පැටවුනේ දෙවෙනි ප්‍රශ්නේ මෙහෙමයි තියෙන්නේ. ප්‍රශ්නාංක 2 තියෙනවා මේ තාලෙට. 3x ධන 2y සමානයි 14යි මේක අංක 1. ඊළඟට තියෙනවා 2x ඍණ 2y සමානයි 6යි මේක අංක 2. කල්පනාවෙන්ම බලන්න බෝඩ් එක දිහා. හොඳ කල්පනාවෙන්. පුතේ මේකේ x ඉස්සරහා 3 තියෙන්නේ. x ඉස්සරහා 2 තියෙන්නේ. 3යි 2යි සමාන නැහැ. මේකේ y ඉස්සරහා 2 තියෙන්නේ y ඉස්සරහා 2 තියෙන්නේ. 2යි 2යි සමානයි. අන්න හරි. ඔයාට තේරුණා නේද? දෙන්නගෙම ඉස්සරහයි නැහැ සමානයි. මම ලියනකොටම ගාන ඔයාට තේරෙන්න ඕනේ දැන්. පුතා මෙයාගේ x ඉස්සරහා තියෙන 3 x ඉස්සරහා 2 3යි 2යි සමාන නැහැ. මෙයාගේ y ඉස්සරහා 2 y ඉස්සරහා 2 දෙන්නම සමානයි. අන්න එතකොට එහෙම ගණන් කියන ලේසි ගණන්. ඉස්සරහින් ඉලක්කම සමාන වෙන ඒවා ලේසි. සංගුණක සමාන වෙන ගණන් ලේසි. ඊළඟ ලයින් එක තමයි සංගුණක සමාන වුණාට පස්සේ පුතාලා බලන්න ඕනේ ලකුණ සමානද අසමානද කියලා. ලකුණ සමානද අසමානද කියලා. පුතේ මෙයාගේ ලකුණ ධනයි අනිකගේ ලකුණ ඍණයි. ධනයි ඍණයි ඉන්නේ. ධනයි ඍණයි කියන්නේ විරුද්ධයි කියන එක. ධනයි ඍණයි කියන්නේ විරුද්ධයි කියන එක. එතකොට පුතේ විරුද්ධ දෙන්නෙක් නම් සර් කිව්වා විරුද්ධයි නම් මොනා කරන්න කියලාද? දෙන්නම එකතු කරන්න කිව්වා. ඇයි එකතු කරන්නේ? විරුද්ධ නම් එකතු කරපු ගමන් අරයට මෙයා මොනා වෙලා යනවා? කැපිලා යනවා. එතකොට පුතේ අපිට උත්තරේ ගන්න ලේසි. හරි. මෙන්න එන්න වැඩේට. මම මේ විස්තර කියමින් කරන්නේ මේ වැඩේ දන්නේ නැති දරුවන්ට. දන ළමයි ශනික අර්ථයයි. පළවෙනි එකාට දෙවෙනි එක එකතු කරලා ගන්න. ඉතින් මේවා ධනයි ඍණයි තියෙන්නේ. මෙයාගේ 2යි 2යි තියෙන්නේ. ඔන්න එකතු කළා. 3x ධන 2y ට එකතු කරනවා 2x ඍණ 2y. කිසිම කරදරයක් නැතුව අපිට පුළුවන් මේ දෙන්න එකතු කරන්න. එකතු කිරීම කියන්නේ ගොඩක් ලේසි කොටසක්. මේ 14ට එකතු කරනවා 6. 14ට එකතු කරනවා කීයද? 6. දැන් මේ ධන 2y ට ඍණ 2y කැපෙනවා. පස්සේ අපිට එන උත්තරේ මෙතන 2යි මෙතන 3යි 3යි 2යි කියන්නේ 5x. ඊට පස්සේ 14යි 6යි කියන්නේ 20. 14යි 6යි කියන්නේ කීයද? 20. දැන් දෙපැත්තම අපි 5න් බෙදලා දෙපැත්තම 5න් බෙදුවාට පස්සේ අපිට x ට උත්තරය ගන්න හැකි. 20ට 5 4යි x කියලා කියන්නේ 4. 20
5ට බෙදුවාම 4යි x ට උත්තරේ 4යි. මගේ පැටව බලන්න පුතාට තේරුණාද කියලා. ඊළඟ සිද්ධිය. අපි ඕක දැන් x හොයාගෙන මදි. අනික හොයන්නත් ඕනේ. එතකොට මම කිව්වා මේකෙදි මට ඕන කරන්නේ ඔයාට වැඩි උළුවට දාන්න වගේම මේ ගණන් අමාරු නෑ කියන එක කියලා දෙන්න. ඔන්න x සමානයි 4 කියන එක අපි එකට ආදේශ කරනවා. එකට ආදේශයේ නැවත නැවත බලන්න. තේරෙන්නේ නැති ඒවා අහන්න. x සමානයි 4 එකට ආදේශයෙන් කිව්වම මෙන්න පළවෙනි එකාගේ ධන විතරයි තියෙන්නේ. එයාට ආදේශ කරන එක ලේසි. දැන් ඍණ තියෙන ඒවාට ආදේශ කළාම උත්තරේ නෑ නෙමෙයි. නමුත් ධන තියෙන එකට ආදේශ කළාම ඉක්මනට උත්තරේ ගත්ත හැකියි. ඍණ විතරම නම් තියෙන්නේ. කරන්න දෙයක් නෑ. දැන් ධන තියෙන එකක් ඉන්නවනේ. අපි යාට ආදේශ කරමු. 3x ධන 2y සමානයි 14යි. දැන් තියෙන්නේ මේකේ 3 වාරයක් x කියලා කියන්නේ කීයද? 4යි. 3 වාරයක් 4 ධන 3 වාරයක් 4 ධන 2යි y සමානයි 14යි. 3 වාරයක් 4 කියන්නේ 12යි. ධන 2y සමානයි 14. එතකොට ධන 12 දානවා අපි මේ පැත්තට. ධන 12 මේ පැත්තට ආවම මොන 12ක් වෙනවද? ඍණ 12ක් වෙනවා. අන්නේ නම 2y සමානයි 14 අඩු කිරීම 12 කිය. අවසානයේ 2y සමානයි 14න් 12ක් ගියාම 2යි. දෙපැත්තම දෙකෙන් බෙදන්න 1 කියලා කැපෙනවා. y වලට උත්තරේ එනවා y සමානයි 1යි. 2 2ට බෙදුවාම 1යි. අන්න අපිට y ට උත්තරේ එනවා 1යි. අවසාන උත්තර ලියුවොත් එහෙම x සමානයි 4යි y සමානයි 1යි. ඔහොම තමයි අපිට ඒ ගානට අදාළ උත්තර හම්බ වෙන්නේ. හරි. අපිට තව එකක්. මේ ගණන් වලදී අපේ උත්තරේ හරිද කියලා බලන්නත් පුළුවන්. දැන් x ට 4 නම් ආවේ. 4 අපි මේකට දාලා බලන්න. 4 වාරයක් 3 12යි. y ට 1 නම් ආවේ. 1 වාරයක් 2 2යි. 12යි 2යි එකතු කළාම 14ක් වෙනවා. අපි x ට 4 දානවා. 4 වාරයක් 2 8යි. y ට 1 දානවා. 1 වාරයක් 2 2යි. 8න් 2ක් ගියාම කීයද? 6යි. 8න් 2ක් ගියාම උත්තරේ 6යි. මම හිතන්නේ මම පැටවුන්ට වැඩේ තේරෙන්නේ නැති. ඔන්න වැඩේ දාගන්න. අපි ඕකෙන් පස්සේ යමු ඊළඟ ගානට. මම ඊළඟ ගාන මේ පැත්තේ ඇයිනෙන් දානවා. තුන්වෙනි ප්‍රශ්නේ. ඉතින් ප්‍රශ්න තියෙන මොනවා හරි තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට වැඩේ තේරුණා නම් හાર્ට් එකක් හරි කමෙන්ට් එකක් දාන්න. හරි ඒක සතුටක් ඇත්තටම. එතකොට මේ 7x ධන y සමානයි 19යි. ඊළඟ එක්කෙනා 3x ධන y සමානයි y සමානයි 11යි. මෙන්න ඊළඟ එක. දැන් බලන්න. 3x ධන y සමානයි 11යි. ඔන්න බලන්න අංක 3. ඕකෙදී ඔයා බැලුවොත් පේනවා සංගුණක සමාන වෙලා නම් තියෙනවා. නමුත් මොකක් වෙලා නැද්ද? ලකුණ අසමාන වෙලා නැහැ. මේ දෙන්නගෙම මෙයාගෙත් ලකුණ ධන, මෙයාගෙත් ලකුණ ධන. හරි. බෝඩ් එකේ තියෙන මේ ගාන ඉක්මනින් ඉවර කරගන්න. බෝඩ් එකේ තියෙන මේ ගාන වේගයෙන් ඉවර කරගන්න. ඒ ගාන වේගයෙන් හදාගන්න. අපිට ඉස්සරහට යන්න පුළුවන් එතකොට. හරිනේ. ඉක්මනින් ගමු. මෙන්න මම මේ කොටසේ ගාන මකලා දානවා. අපි යනවා අංක 3ට. ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3. මෙන්න තියෙන දරුවනේ තුන්වෙනි ගාන. තුන්වෙනි ප්‍රශ්නේ මෙහෙමයි තියෙන්නේ. හොඳ කල්පනාවෙන් බලන්න. 7x ධන y සමානයි 19යි මේක අංක 1. ඊට පස්සේ 3x ධන y සමානයි 11යි මේක අංක 2. ඔන්න ගණන් දෙකක් තියෙනවා.
7x ධන y සමානයි 19යි 3x ධන y සමානයි 11. මේ ගණන් දෙක දිහා බැලුවා මේ ගණන් දෙකම ගානේ සමීකරණ දෙකක් තියෙනවා. ඔය සමීකරණ දෙක දිහා බැලුවට පස්සේ මගේ පුතාලට පේන දෙයක් තමයි සංගුණකය සමානයි. මේ බලන්න. මෙයාගේ ඉස්සරහා තියෙන එක මෙයාගේ ඉස්සරහා තියෙන එක සංගුණකය සමානයි. නමුත් මොකක් වෙලා නැද්ද? ලකුණ සමාන වෙලා නැහැ. කලින් හදපු ගණන් දෙකේම ධනයි ඍණයි නේද හිටියේ. ඔයා එකතු කරලා ගත්ත නේද? එතකොට ඔයාලට හිතන දෙයක් තිබ්බේ ශනික උත්තරය ආව නේද? හැබැයි මේකෙ හිම් බෑ. මේක හිතන දෙයක් තියෙනවා. එකපාර එකතු කරලා උත්තරේ ගත්තා වගේ නෙමෙයි. අඩු කරනකොට කල්පනාවෙන් හදාගන්න. හිතන්නම නෙමෙයි. සැලකිල්ලෙන් ඉන්න ඕන දෙයක්. ඔන්න අහගෙන ඉන්න. ගොඩක් අය වරද්ද ගන්න තැන. දැන් ලොකු සමීකරණයෙන් පොඩි සමීකරණය අඩු කරන එක තමයි සිරිත. ලොකු එක 19 පොඩි එක 11. අපි එකෙන් දෙක අඩු කරනවා. අනිත් පැත්තට ගලත් උත්තරේ එනවා. හොඳ. ලොකු එකකින් පොඩි එක අඩු කරනවා. කවුද ලොකු එකකින් ඉන්නේ? 7x ධන y අන්න කලින්ට වැඩි අවධානයෙන් අඩු කිරීමේ ලකුණ දාගන්න. අඩු කිරීමේ ලකුණ දාගන්නවා කලින්ට වැඩි අවධානය. ඊළඟ සිද්ධිය අඩු කරනකොට පුතේ මතක ඇතුව වරහණක් දාන්න ඕන. 3x ධන y ඔන්න වරහණ වැහුවා. 19 අඩු කිරීම 11. මෙතන ප්‍රකාශනයක් නෙදින පදයක් නෙමෙයි ප්‍රකාශනයක් අඩු කරනකොට මේ තියෙන ඍණ ලකුණ දෙන්නටම අයිති. මේ දෙන්නම ඉස්සරහින් ඉන්න කෙනාගෙන් අයින් වෙනවා. ඔයා වරහණ නොදා ලිව්වහම වෙන්නේ මෙතනට විතරයි ඍණ ලකුණ වැටෙන්නේ. කියන්නේ මෙහෙම වරහණ ලියන්නේ නැතුව කොහොම දැම්මුත් එහෙම ඕකේ තේරුම ඍණ ලකුණ අයිති මෙයාට විතරයි. හැබැයි මෙතන ඍණ ලකුණ දැම්මහම වරහණක් දැම්මොත් ඒ ඍණ ලකුණ දෙන්නටම අයිති වෙනවා. ඇත්තටම මේ ඍණ ලකුණ දෙන්නටම අයිති වෙන්න ඕනේ. එතකොට මෙතන මේ තියෙන ඍණ ලකුණ මෙයාටයි දෙන්නටම අයිති. ඔන්න අපි ලියනවා 7x ධන y ඍණ 3x ධනයි මෙතන ධන තියෙන ධනයි ඍණයි ඍණ 3x ධනයි ඍණයි ඍණ y 19න් 11ක් අඩු කළාම කීය දෙන්නේ 8යි. 19න් 11ක් අඩු කළාම 8යි. දැන් ධන yට ඍණ y කැපෙනවා. මෙතන ධනයි ඍණයි ඍණ උනා. ධන yට ඍණ y කැපෙනවා. 7x වලින් 3x ගියාම 4x. 4x සමානයි 8යි. 7න් 3ක් ගියාම 4යි. 4x සමානයි 8යි. දෙපැත්තම බෙදන්න 4. x වෙනවා පුතේ 8ට 4 ඒවා 2යි. x කියන්නේ 2යි කියලා. පැහැදිලිද බලන්න? x කියන්නේ 2යි. අන්න දැන් x සමානයි 2 නම් ඕක ආදේශ කරලා කාටද? එකට හරි දෙකට හරි මම දෙකට ආදේශ කරනවා. දෙකට ආදේශයෙන් උත්තරේ ගන්න පුළුවන්. දෙකට ආදේශයෙන් උත්තරේ ගන්න පුළුවන්. කවුද දෙකේ ඉන්නේ? දෙකේ ඉන්නේ 3x ධන y සමානයි 11. 3x ධන y සමානයි 11. 3 වාරයක් 2. 3 වාරයක් 2. ධන y සමානයි 11යි. ධන y සමානයි 11. දැන් 3 වරක් 2 කීයද? 6යි. ධන y සමානයි 11යි. 3 වරක් 2 6යි. ධන y සමානයි 11යි. ධන 6 දාන්න මේ පැත්ත. අනේනවා y 11න් 6ක් ගියාම 5යි. 11න් 6ක් අඩු කරලා ගන්න. උත්තරේ අපිට එනවා 5යි. එතකොට අපිට උත්තර ගන්න හැකි මෙහෙම එකක් එනවා x සමානයි 2යි කියලා. අනික එනවා y සමාන 5යි. මං කියවනේ මට ඕනේ වාට මේ ගණන් හදන්න ආස කරන්න. එයා අත්නම යාර මේ ගණන් හදනකොට වැඩේ වාට තේරෙනවා නම් වාට හිතෙනවා මට මේ ගණන් හදන්න බැරි වෙන්නේ නැහැ කියලා. ගොඩක් වෙලාවට ඔයාට ගණන් හදන්න බැරි වෙන ප්‍රධානම හේතුව තමයි ඔයා උත්සාහ කරන හැම ගණනක් ඔයාට හදාගන්න බැරි වෙන්නේ. ඉතින් පුළුවන් වෙන ගණනකින් වැඩේ පටන් අරගෙන ඊට පස්සේ එතනින් එහා ඉගෙනගෙන යන්න. ඔයාට වැඩේ පුළුවන් වෙයි. හැම ගණනකම එකම දේවල් තියෙන්නේ. දැන් මේකේ අමාරු ගණන් වල එනකොට එන්නේ තව පොඩි සමීකරණ එක එක වැඩි වෙන එක විතරයි. එතකොට හදන හැටි අපි කියලා දෙන්න. කල්පනාවෙන් හොඳට අහගෙන ඉන්න. මෙන්න මේ ගාන ඉවරයි. තුන්වෙනි ප්‍රශ්නේ ඉවර වෙන ඔය විදිහට මම හතරවෙනි ගාන දානවා මේ පැත්තෙන්. පුතේ අවධානයෙන් බලලා හදාගන්න මෙන්න ප්‍රශ්න අංක 4. ඒකේ තියෙනවා හතරවෙනි ප්‍රශ්නේ විදිහට මෙන්න මෙහෙම.
3x ධන 2y 3x ධන 2y සමානයි 18යි කියලා මේක අංක 1. ඊළඟට තියෙනවා 2x ධන y සමානයි 11යි කියලා. ඕක අංක 2. ඔය තියෙන පුතේ සමගාමී සමීකරණය 3x ධන 2y සමානයි 18යි 2x ධන y සමානයි 11යි. මෙන්න තියෙනවා මොකක්ද සමගාමී සමීකරණය. මේ තියෙන සමගාමී සමීකරණය විසඳන්න ඔයාට අර කලින් දැනුම මදි. කලින් දැනුම මදි. මේ තියෙන සමගාමී සමීකරණය විසඳන්න. බලන්න අලුත් කතාවක්. කල්පනාවෙන් බල. කල්පනාවෙන් බල. හරි. මම හිතනවා වැඩි ඉවරයි ඇති කියලා ඔයා මේ ගාන හදාගෙන ඉතින් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාලට වීඩියෝ එක නතර කරලා බලන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් විතර දාන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් විතර දාන්න. නැත්නම් අපේ නම්බර් එකට මැසේජ් එකක් හරි දාන්න. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න. ඉතින් වැඩි ආසාවෙන් කරගෙන යන්න. මෙන්න අපි එනවා පුතේ ඊළඟ ගානට ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4. හතරවෙනි ප්‍රශ්නය. මෙන්න ප්‍රශ්නාංක 4 මෙහෙම එනවා. 3x ධන 2y සමානයි 18යි මේක අංක 1. 2x ධන y සමානයි 11යි මේක අංක 2. දැන් අපි හොඳ හැටි කල්පනාවෙන් බැලුවොත් එහෙම අපිට මෙහෙම පේනවා. මේකේ x ඉස්සරහා තියෙන 3 x ඉස්සරහා තියෙන 2 3යි 2යි සමාන නැහැ. ඉස්සරහා තියෙන ඉලක්කම් සමාන නැහැ 3යි 2යි තියෙන්නේ. මේක බැලුවොත් y ඉස්සරහා තියෙන 2 y ඉස්සරහා තියෙන 1 2යි 1යි සමාන නැහැ. 2යි 1යි සමාන නැහැ. ඉස්සරහා තියෙන ඉලක්කම් සමාන නැහැ. ඉස්සරහා තියෙන ඉලක්කම් සමාන නැත්නම් අපි ඉලක්කම සමාන කරගන්න ඕනේ. මෙච්චර වෙලාවක් ආපු ගණන් වල කවුරු හරි ඉලක්කම සමාන වෙලාව. හැබැයි මේකේ එහෙම නැහැ. 3යි 2යි සමාන නැහැ 2යි 1යි සමාන නැහැ. ඒ වෙලාවට අපි කරන්නේ සමාන කරගන්න. කොහොමද සමාන කරගන්නේ කියලා බලමු. මෙයාගේ 2 ඉන්නේ මෙයාගේ 1නේ තියෙන්නේ. එතකොට මේ 1 2ක් කරගත්ත හැකි දෙවැනි සමීකරණය වැඩි කළොත් 2කින්. දෙවැනි සමීකරණය 2කින් වැඩි කළොත් මේ සම්පූර්ණ සමීකරණයම 2කින් වැඩි වෙනවා. දෙවරක් 2 4x දෙවාරයක් 1 2y දෙවරක් 11 22. ඔන්න දරුවනේ අපිට අලුත්ම සමීකරණයක් එනවා. සමීකරණ අංක 3 විදිහට. අපි දෙවෙනි සමීකරණයම 2කින් වැඩි කළා. දෙවරක් 2 4යි, දෙවරක් 1 2යි, දෙවරක් 11 22. දැන් මේ තමයි අලුත් සමීකරණය. මට දැන් මේ සමීකරණය ඕනේ නැහැ. ඒ කියන්නේ මේ සමීකරණය ඕනේ නැහැ කියලා දැන් මේ ගාන මෙතන විසඳ ගන්නකොට මේ සමීකරණ දිහා නැවත බලන්න එපා. උඩේ එකයි පල්ලෙහා එකයි විතරයි ඕනේ. ඒ මේ සමීකරණයම තවත් එක් ආකාරයක් තමයි මේ යනවා. ඒතර මේ දෙන්නම එකම සමීකරණය. හරිද? ඒතර තේරෙනවා මේ සමීකරණය සරල වෙලයි මේක වෙලා තියෙන්නේ. හරිද? මේක අර තුල්්‍ය අනුපාත කියලා කියන්නේ. තුල්්‍ය අනුපාත වලදී වා දන්නවා මේ දැන් මේකට මේක තුල්්‍යයිනේ. දැන් 5/2 කියන එකම තමයි 10/4 කියන්නේ. මේ දෙන්න තුල්්‍ය අනුපාත. 5 වරක් 2 10යි, දෙවරක් 2 4යි. එයාට මෙයා තුල්්‍යයි. 5 වරක් 5 25යි, දෙවරක් 5 10යි. මේ අනුපාත තුනම එකක්. තුන් දෙනෙක් නෙමෙයි. හරි මේගොල්ලෝ සරල කරාම මෙයාම ඉන්නේ. මේගොල්ලෝගේ තුල්්‍ය කට්ටිය. හරිද? ඒතර විවිධ ස්වරූපයෙන් පෙවුනට ඔක්කොම එකයි. ඒ වගේ තමයි මෙතන. මේ සමීකරණය සරල කරාම මෙයා එනවා. ඒ නිසා මෙයාව නැවත පටලව ගන්න යන්න එපා. හරිද? එතකොට පළවෙනි එකා කියන්නේ වෙන එකෙක්. දැන් තුන්වෙනි එකා කියන්නේ මෙයාගේ තව ආකාරයක් වුණාට මේ දෙන්න දැන් දෙන්නේ. දැන් එතකොට මේ තින් තුන්වෙනි සමීකරණය මේ තින් පළවෙනි සමීකරණය. මෙයා ඈත ඉන්නවා වගේ නම් ළඟින් ලියා ගන්න පුළුවන්. මම මේ කියන්නේ වැඩේ හරියට නොතේරෙන තාම මේ වැඩේ අල්ලගෙන යන කට්ටිය නිසා මම අරක ළඟින් ලියාගෙන වට පෙන්නනවා. හැබැයි වැඩේ දාන ළමයි ඉස්සරහට හදනකොට දැන් ඔයාලා වුණත් මෙතනින් ඉස්සරහට ගණන් හදනකොට එහෙම ළඟින් ලියා ගන්න ඕනේ නැහැ. ඔයාලට හිතින් අරගන්න පුළුවන්. හරි? ගණිතය කියන්නේ ඉතින් අර ටික වැඩේ ලේසි කරගන්නනේ අපි try කරන්නේ. නමුත් ඉතින් වැඩේ දැන් ඔයා විදගෙන යනවා.
මේ දැන් ඇවිදගෙන යන්න පුළුවන් නේ. නමුත් මුල් කාලේ ඇවිදින්න බෑනේ. ඔයා මොන හරි අල්ලලා නැගිටලා නේ ඇවිද ගත්තේ. ඒ වගේ තමයි ඉතින් වැඩේ ඉගෙන ගන්න කාලේ මේ කොටස ඉගෙන ගන්න කාලේ පුළුවන් විදිහට දණිපණි ගහලා ඉගෙන ගන්නවා. පස්සේ ඔයා දුවගෙන යන්න. මෙන්න ආගෙන. මම පළවෙනි එක මෙයා ගාවින් ගන්නවා. 3x 2y සමානයි 18යි මේක අංක 1. දැන් පළවෙනි සමීකරණය ලියාගත්තා මෙයා ගාවින්. ලියාගත්තාම මට පේනවා හැබැයි ඔය ලියා ගන්නකොට හරියටම බලලා ලියා ගන්න ඕනේ. අතන දෙක නම් මෙතන දෙකම ලියා ගන්න. වෙනස් කරගන්න එපා හොඳේ. එක්ක මේක ලියා ගන්නවා කියලා මේක මෙතනින් ලියාගෙන අංක 1 කියලා දාගන්න. කොහොමත් වෙනවා හොඳේ. ඒ නිසා පොඩක් හොඳට කල්පනාවෙන් බලන්න. ඔන්න ලියාගත්තා. දැන් හරි. එතකොට 4x තියෙනවා 3x තියෙනවා 2y තියෙනවා 2y තියෙනවා 22 තියෙනවා 18 තියෙනවා. හරි. දැන් කල්පනාවෙන් බැලුවා 4යි 3යි සමාන නෑ. 2යි 2යි සමානයි. වැඩේ පටන් ගන්නකොටම සමාන වෙච්ච දෙන්නේ හිටියේ නෑනේ අපිට. හිටියේ නෑ. හැබැයි අපි අලුත් සමීකරණයක් හදාගෙන අලුතෙන් එකෙක් හොයාගත්තා. ඒකේ ප්‍රධාන වාසියක් වුණා අපිට මෙන්න දෙන්නෙක් සමාන වුණා. දැන් සමාන වුණාට පස්සේ තියෙනවා අපිට බලන්න ඕනේ එකක්. පුතා මේක ධන. මේකත් ධන. දෙන්නම ධනයි ධනයි. දෙන්නම ධනයි ධනයි නම් එකතු කරන්න බෑ. මේ සමානයි නම් අඩු කරන්න ඕනේ. දෙන්න ධනයි ධනයි කියන සමානයි අඩු කරන්න ඕනේ. අපි මොකද කරන්නේ? 3න් 1 අඩු කරනවා. ඒකට හේතුව 22 ලොකුයි 18ට වඩා. 3න් අඩු කළා 1. ඔක ලියන්න ඕනේ අපි මොකද මේ කරන්නේ කියලා. මෙන්න 4x 2y අඩු කිරීම. ඍණ ලකුණක් දාලා වරහණක් දාගන්න. කවුරුද? 3x ධන 2y. ඊළඟට 22කින් අඩු කරනවා කාවද 18. එයිස මෙතන දාන්න නැත්තේ මේ වරහණ ඕනේ නැහැ. ඒ ඉලක්කමනේ තියෙන්නේ. ඉලක්කම් දෙකක් හෝ ඊට වඩා වැඩියෙන් තියෙනවා නම් තමයි වරහන් දාගන්නේ. හොඳේ. දැන් මේ ඍණ ලක්ෂණ දෙන්නටම අයිති වෙනවා. මොන කල්පනාවෙන් අපි යනවා වැඩේට. 4x ධන 2y මෙතන ධනයි. ධනයි ඍණයි ඍණ 3x ධනයි ඍණයි ඍණ 2y 22කින් 18ක් ගියාම 4යි. 22කින් 18ක් ගියාම 4යි. එතකොට ධන 2y ට ඍණ 2y කැපෙනවා. 4x වලින් 3x ගියාම x කියන්නේ 4. 4x වලින් 3x ගියාම x කියන්නේ 4. මම හිතන්නේ වැඩි වලට පැහැදිලිව තේරෙන්න ඇති. හරි. එතකොට දැන් x කියන්නේ 4යි නම් ඕක අපි ආදේශ කළ ගමු. තව එකක්. මෙන්න x සමානයි 4 මම ආදේශ කරනවා දෙවෙනි එකාට. දැන් දෙවෙනි එක කපලා දැම්ම නිසා. ඒත් උට ආදේශ කරන්න ප්‍රශ්නයක් නැහැ. අපිට මෙතනදී විතරයි යා ඕනේ නැත්තේ. ඊට පස්සේ ඕන සමීකරණයකට එකට හරි දෙකට හරි තුනට හරි කැමති එකට ආදේශ කරන්න. දැන් මම මේක පොඩි කතිරයක් දාලා දෙන හින්දා මෙයා අයින් කරනවා වගේ එකක් ඔයා ගොල්ලෝට යනවනේ. එහෙම නැහැ. අපිට ඊට පස්සේ ආදේශ කිරීමේදී ඕන එකකට ආදේශ කරන්න පුළුවන්. මෙතන මේ පළවෙනි උත්තරේ ගන්න තැනට තමයි එයා ඕනේ නැත්තේ. පොඩි කතිරයක් දැම්ම මේක පැටලෙන්නේ නැහැ. දැන් ඔන්න අපි x සමානයි 4 මම එකට ආදේශ කරනවා. ඔයාලට දෙකට හරි දෙකට ආදේශ කරනවා. එකට හරි දෙකට හරි තුනට හරි කැමති එකට ගන්න. දෙකට ආදේශ ය. එතකොට මෙන්න මේක එනවා 2x ධන y සමානයි 11යි. දැන් දෙවාරයක් x ට දාන්න කීයද? 4. x වලට දානවා 4. ධන y සමානයි 11යි. 4 වාරයක් 2 කියන්නේ 8යි. ධන y සමානයි 11යි. 4 වාරයක් 2 කියන්නේ 8යි. ධන y සමානයි 11. දැන් මේ ධන 8 මේ පැත්තට දාන්න. අන්න එනවා අපිට y වලට 11න් 8ක් අඩු කරලා ගන්න. 3යි. y 3යි. x 4යි. ආදේශය බලමු. x 4යි 4 වාරයක් 3 12යි. y 3යිනේ. 3 වරක් 2 6යි. 12යි 6යි 18යි. x 4යි 4 වාරක් 2 8යි. y 3යි 8යි 3යි 11. උත්තරේ හරි. ඔන්න ඔය තමයි මේ වැඩේ උනේ. ඉතින් ගාන්ට කතාව හදාගෙන අඩුපාඩු තියෙනවා බලලා ප්‍රශ්න මොන හරි තියෙනවද කියලා බලලා කමෙන්ට් එකක් දාන්න. නැත්නම් වැඩේ වට තේරුණා නම් ඒත් පොඩි කමෙන්ට් එකක් දාන්න. ඒක හරි වටිනවා. ඉතින් අර ඔයාට වැඩේ තේරුණාද කියන එක. හරි. පොඩි හાર્ට් එකක් හරි දාගෙන යන්න. මම මේ නිකන් ඉන්න ගම බලන්න. ඔන්න
2යි x ඍණ 5y සමානයි 15යි මේක අංක 1 ඊට පස්සේ x ඍණ 2y සමානයි 8යි x ඍණ 2y සමානයි 8යි ඕක අංක 2 හරි ඔන්න දෙන්නම ඍණ වෙලා ඉන්න එකේ ඒක බලන්න කොහොමද හදන්නේ කියලා දෙන්නම ඍණ වෙලා ඉන්නවා මේ ගාන පොඩ්ඩක් විශේෂයි ඔන්න බලන්න වැඩේ හදා ගන්න හැටි ඔන්න බලන්න වැඩේ හරි ගස්ස ගන්න හැටි ඉක්මනින් ගන්න මේ අර ගාන ඉවර කරගන්න හරි මම හිතනවා වෙලාව ඇති වෙන්නේ නැති කියලා මෙන්න පුතේ අපි එන්න හදන්නේ ප්‍රශ්නාංක 5ට ඔය ප්‍රශ්නාංක 5 හොඳට බැලුවොත් පේනවා එකපාර ඉලක්කම් සමාන කරගන්න බෑ වගේ පේනවා ඔයාට එකපාර ඉලක්කම් සමාන කරගන්න බෑ වගේ පේනවා 2යි 5යි තියෙන්නේ 2යි 5ටයි අර වගේ හැදින්නේ නැහැ 2යි 5ටයි අර වගේ හැදින්නේ නැහැ හරිද එතකොට කොහොමද ඒක වෙන්නේ මෙන්න ප්‍රශ්නාංක 5 කොහොමද වෙන්නේ පුතේ 2x ඍණ 5y කියලා කියන්නේ 15යි මේක අංක 1 ඊළඟට x ඍණ 2y කියන්නේ 8යි ඕක අංක 2 හරිද හොඳ කල්පනාවේ සෑහෙන අවධානයකින් බලන්න පුතේ ඔයාට ඕනම් මේ ගාන හදද හැකි අලුත් සමීකරණ දෙකක් අරගෙන ඒ කියන්නේ 3 4 කියලා අලුතෙන්ම සමීකරණ දෙකක් අරගෙන ඒ කොටස අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මම පුතාලට ඒක ඊළඟ වීඩියෝ එකක් විතර දාන්නම් ඔයාලා මේක බලලා එකට සූදානම් වෙලා කමෙන්ට් එකක් දාන්න ඊළඟ වීඩියෝ එක ඉක්මනින් ඕනි කියලා ඒකට මටත් හිතෙනවා ඉක්මනින් ඒක දාන්න ඉතින් මේ ඔයාට සෙට් වෙනවා නම් වැඩි හරිද ඔයාට වැඩි තේරුණා නම් අර මම කියන්නේ වැඩි එංගෙම්ම හිතනවා ඊළඟ එකත් බලන්න හිතනවා කියලා. ඒතකොට මටත් හිතෙනවා ඒක ඊළඟ එක කරන්න. එතකොට මෙන්න සිද්ධිය. මෙයාගේ x ඉස්සරහා 2, මෙයාගේ 1, මෙයාගේ 5, මෙයාගේ 2. හරිද? ආසාවෙන් වැඩේ කරන්න. එතකොට ඔයාට ප්‍රශ්නයක් නැහැ. ඉගෙන ගන්නවත් එක ආසාවෙන් කරමු. අපේ පැත්තෙන් අපිට දෙන්න පුළුවන් සපෝට් එක දෙන්න. මෙන්න තියෙනවා y ඉස්සරහා 5ක්, y ඉස්සරහා 2ක්. 5යි 2යි සමාන නැහැ. උන්දෙන සමාන කරගන්න ලේසි නෑ 5ටයි 2ටයි පොදු හරය කියන්නේ 10 5 වරක් 2 10යි හැබැයි එතන අවුලක් තිබ්බට මෙතන බලන්න මෙයාගේ තියෙන්නේ කීයද x ඉස්සරහා 2 මෙයාගේ x ඉස්සරහා කීයද මෙයාගේ කීයද 1 අන්න 2යි 1යි පොඩි සමානතාවයක් තියෙනවා මෙච්චර වෙලා කරපු එකකවත් ඉස්සරහා සමාන කිරීමක් කළේ නැහැ එහෙමත් පුළුවන් එතකොට මෙතන 2යි මෙතන 1යි ඔන්න බලන්න ඉන්න අපි දෙවෙනි සමීකරණය වැඩි කරනවා දෙකෙන් දෙවෙනි එකාව දෙකෙන් වැඩි කළාම දෙවාරයක් x 2x දෙවාරයක් 2 4යි දෙවරක් 8 16 ඔන්න මට එනවා අලුත් සමීකරණේ 3 දැන් මට දෙවෙනි එකාව ඕනේ මං දෙවෙනි එකාව වැඩි කළේ දෙකෙන් දෙවරක් x 2x දෙවරක් 2 4යි දෙවරක් 8 16 එහෙනම් අවධානයෙන් බැලුවොත් එහෙම පුතාලට පේනවා මෙයාගේ තියෙන සමීකරණය 2x 4y 16 මැද එක දිහා නෙමෙයි ඊට උඩ එක දිහා බැලුවොත් මෙයාගේ 2 මෙයාගේ 2 5යි 4යි නම් සමාන නැහැ මං උඩ ඉන්න එකාව මෙයා ගාවින් ලියා ගන්නවා කියලා මෙන්න ඉන්නවා 2x ඍණ 5y සමානයි 15යි මෙයා අංක 1 හරියටම බලන්න එයාවමද ලියුවේ කියලා. දැන් අපි බැලුවාම අපිට පුළුවන් කතාවක් කරන්න මෙන්න මෙහෙම. මෙයාගේ ඉන්නේ ධන, මෙයාගේ ඉන්නේ ධන. මේ දිහා නෙමෙයි බලන්නේ මේ දිහා. ඒ යාගෙන ඉලක්කම් සමාන දෙක දෙක සමාන. ලකුණු සමානයි. එහෙනම් කරන්නේ අඩු කරන එක අපි 3න් එක අඩු කරනවා. තුන්වෙනි සමීකරණේ පළවෙනි සමීකරණේ අඩු කරනවා. කව තුන්වෙනි සමීකරණේ ඉන්නේ 2x ඍණ 4y
අඩු කරනවා පුතේ එයාගෙන් අන්න අඩු කරනකොට මම පුතාට වරහණක් දාන්න කියලා 2x ඍණ කීයයි yද 5යි y සමානයි 16 අඩු කිරීම 15 ඔන්න ඍණ ලකුණු දෙන්නටම අයිති වෙනවා මෙතන එනවා 2x ඍණ 4යි y මෙතන ධනයි ඍණයි ඍණ 2x ඍණයි ධනයි ධන 5යි y 16න් 15ක් ගියාම 1යි 16න් 15ක් ගියාම 1යි කැපෙනවා ධන 2x ට ඍණ 2x 5යි y ගෙන් 4යි y අඩු කරන්න ඕන නම් 5න් 4ක් ගියාම 1යි 1යි y ධන 5යි ඍණ 4යි කියන්නේ 5න් 4ක් අඩු කරන්න ලොකු එකාගෙන් පොඩි එක අඩු කරලා ලියන්න 1යි y නැත්නම් y 1යි කියලා නම් ලියන්නේ නැහැ y කියන්නේ එකක් y ඉස්සරහා සංගුණේ 1 ලියන්නේ නැහැ ඉතින් y සමාන 1 අපි ඕනේ එකකට ආදේශ කර ගන්නවා 1ට 2ට 3ට ආදේශ කරන්න පුළුවන් මොකට ආදේශ කියලා ඍණමයි තියෙන්නේ ඉතින් අපි ආදේශ කරමු කැමති එකකට ලේසිම එක ආනන් දෙවෙනි සමීකරණේ y සමානයි 1 දෙකට ආදේශය ලේසි නැත්නම් මම එකට ආදේශ කරන්න ඒක ඔයාගේ කැමැත්ත එකට ආදේශය කලින් නුත් දෙකට ආදේශ කරපු නිසා එකට ආදේශයේ කවුද එකේ ඉන්නේ එකේ තියෙන්නේ 2x ඍණ 5y සමානයි 15 2x ඍණ 5 වාරයක් y කියන්නේ 1යි y කියන්නේ 1යි සමානයි 15යි එතකොට දරුවෝ මෙතන එනවා මෙන්න මෙහෙම 2x 5 වාරයක් 1 5යි සමානයි 15 ඍණ 5 අනිත් පැත්තට දාන්න අනේනවා 2x සමානයි 15යි 5යි ඍණ 5 මේ පැත්තෙන් ධන 5යි 15යි 5යි කියන්නේ 20යි මේ පැත්තම දෙකෙන් බෙදන්න x දෙනවා කීයයි කියලාද 10යි අන්න අපිට උත්තරේ එනවා y සමානයි 1යි x සමානයි 10යි හරි වැඩි දාගෙන ඉවර කරගන්න පුතේ එතකොට ඔය ගණන් ටිකේ වැඩ අපි උතනින් ඉවර කරනවා අපි ඊළඟ වීඩියෝ එකේදී මේක ඊළඟට ටික කරමු ඔයාලට අද දවසේ වැඩ ටික කොහොමද තේරුනේ මේ වීඩියෝ එකේ වැඩ කටයුතු කොහොමද ඔයාලට තේරුනේ කියලා පොඩි මැසේජ් එකක් දාන්න එතකොට මේ මොන හරි විස්තර දැනගන්න ඕන නම් ඒකත් කමෙන්ට් එකකට දාලා තියන්න එහෙනම් අපි ඊළඟ දවසේ වීඩියෝ එකක් එක්ක හම්බෙමු අයිබෝවන් සරණයි හැමෝටම